බෝධි පූජාවේ ආනිසංස හරියට කළොත් ලැබෙනවා Tamanට. දැන් කෙනෙක් මරණාසන්න වෙලා මාරක වෙලා අමාරු ලෙඩෙක් ඉන්නවා නම් බෝධින් වහන්සේ පිච්චමල් යෙදූ පෙන්කල 7කින් බොජ්ජංග පිරිත් කියා බෝධින් වහන්සේ නාවලා ඒ පින ලෙඩාට දුන්නොත් ලෙඩාට මරණයට කැප වුණ කෙනෙක් නම් ආයුෂ ඉවරයි නම් ඒක අපිට වළක්වන්න බෑ. මාරකයක් නම් ඒ මාරකේ පනිනවා. ඒක වෙන්නේ බෝධින් වහන්සේට උපස්ථාන කිරීම තුලින්. ඔය අමනුෂ්‍ය ප්‍රශ්න වලින් බැටකකා දෙහි පුහුල් කපා නූල් දාගෙන ඉන්න උදවිය එක දිගට ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේසේ සලකා බෝධින් වහන්සේට උපස්ථාන කළොත් Tamanවත් හිතාගන්න බෑ Taman සුව වෙලා යන හැටි. බෝධි පූජාවක්වත් මිනිස්සෙක් කරගන්න තේරෙන්නේ නැහැ. ඒක හරියට මේ වගේ මහා නිදානයක් තියෙනවා ගන්න කෙනෙක් නැහැ. ඒකට නිදානේ බලද?